මේ ටයිල් එක ගිය පාර ගිය අපේ 660කට වගේ. දැන් මේ සැරේ 450කට ගන්න පුළුවන්. 450කට ගන්න පුළුවන්. 2x1 ටයිල්ස් වල අපිට ඩිසයින් රේන්ජ් එකක් විදිහට සාමාන්‍ය ටයිල්ස් කොච්චර ඩිසයින් ප්‍රමාණයක් ටයිල්ස් ඩිසයින් 10කට වඩා ගන්න 10කට වැඩිය තියෙනවා. දැන් අපි ඩිස්ප්ලේ එක පෙන්නගෙන යනවා 1000ක් ගන්න. සාමාන්‍යයෙන් මෙතන ටයිල්ස් කිහිපයක් තියෙනවා. ලේටස්ට් මාපු ඩිසයින්. ඒත් එකම දැන් මේක අපිට සාමාන්‍ය බාත්රූම් එකකට වගේ බාත්රූම් එකේ ඒරියා එකක් චේන්ජ් වෙන් කරන්න පුළුවන් විදිහට ගන්න පුළුවන් මේ ටයිල් එක. සහ මේක සමහර කට්ටිය බ්ලැක් එකෙන් මොහනවා මේ තියෙන එක. දැන් බ්ලැක් උත් හොයනවා වැඩි කරන්නේ ටයිල්. මේ ඇෂ් එක ගොඩක් කට්ටියත් හොයනවා මේ ඇෂ් ටයිල් එකේ. මෙටල් වල කාස් මෝල්ඩ් එක ටයිල්. මේක ගිය පාර 1200කට ගිහිල්ලා දැන් 870ක් යන්නේ. මේකෙන් ඩිසයින් ටික 2x2 ටයිල්ස් වල සාමාන්‍යයෙන් මේ අපි අඩුම මිලට ගන්න තියෙන ටයිල්ස් නේ. මේකේ ඩිසයින්ස් විදිහට ගත්තොත් අපිට ඩිසයින්ස් කීයක් විතර ගන්න පුළුවන්ද? ඩිසයින් 15කට වඩා තියෙනවා මේකේ. හොඳට ඩිස්ප්ලේ වෙලා තියෙන මේ ටයිල් එක. ඒක හමාචිකෙන් ස්ටොක් ගන්න පුළුවන්. ඉතින් මේක හොඳ අවස්ථාවක් නේද මේ කාල සීමාව ඇතුළතදී 2x2 ටයිල්ස් රුපියල් 875කට ගන්න පුළුවන්. අපි කාල සීමාව ගැන පොඩ්ඩක් දැනුවත් වෙමු. සාමාන්‍යයෙන් මාර්ච් 12 ඉඳන් තමයි පටන් ගත්තේ. අප්‍රේල් 10 වෙද්දී අපේ ඩිස්කවුන්ට් කාල සීමාව ඉවර වෙනවා. ඒ අතරතුර මේ ටයිල් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට.